හරි වොයිස් ඉතින් ඔන්න මගේ channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක් ඉතින් channel එක subscribe කරලා set වෙන්න වීඩියෝ like එකක් දාන්න. ඉතින් ඔයාලට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම අද ගෙනලා තියෙන හරියටම ෆිල්ම් රිවිව් එකක් කරන්නේ කොහොමද කියලා. copyright නැති වෙන්න ෆිල්ම් එකක් හරියටම YouTube එකට අප්ලෝඩ් කරන්න කොහොමද කියලා. ඉතින් සම්පූර්ණ ෆිල්ම් එක නෙවෙයි ෆිල්ම් රිවිව් එකක්. ඉතින් ඔයාලත් YouTube එකේ ෆිල්ම් රිවිව් බලන ඉතින් ඔයාලා දැකලා තියෙනවනේ මේ channel වල views කොහොමද කියලා. ඉතින් ඔයාලත් මේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කර නිකන් ෆිල්ම් බල ඉන්න එක මේ වගේ ෆිල්ම් එකක් බලන ගමන් රිවිව් එකක් කරලා YouTube එකට දාලා කීයක් හරි හොයාගත්තා නම් හොඳයි නේද? එහෙනම් අදම පටන් ගන්න ෆිල්ම් රිවිව් channel එක මම මේ කියන විදිහට. ඉතින් මොබයිල් ෆෝන් එකෙන් කරන කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට කරන්න. ඉතින් ඔය ලැප්ටොප් වලින් අනම්මනම් කරනාට නම් ඉතින් software ගොඩක් තියෙනවා. ඉතින් මොබයිල් වලින් මම කරන්නේ CapCut එකෙන් කරන විදිහ තමයි අද කියලා දෙන්නන්නේ. ෆිල්ම් රිවිව් එක කරන්න කලින් ඉස්සෙල්ලාම ඔයාලා ස්ක්‍රිප්ට් එකක් හදා ගන්න ඕනේ. ඉස්සෙල්ලා ඔයාලා ෆිල්ම් එක බලලා ඒකට අදාළව කතාවක් ඔයාලා මේ විදිහට කතාව කරන්න මෙන්න මේ තැනින් අයින් කරනවා මෙන්න මේ ටික තියෙනවා. එහෙම කියලා කතාව නිකන් සාරාංශයක් විදිහට හදාගෙන ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ස්ක්‍රිප්ට් එකට අදාළව ඔයාලා වොයිස් එකක් කරන්න ඕනේ. වොයිස් එක කරලා තමයි මේක එඩිට් කරන්න පටන් ගන්න. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම මේ විදිහට ෆිල්ම් එක ඔයාලා බලන ෆිල්ම් එක මේ විදිහට CapCut එකට අප්ලෝඩ් කරගෙන ඉස්සෙල්ලා ඔයාලා ඔඩියෝ එක ඇඩ් කරගන්න ඕනේ. ඉස්සෙල්ලා ලියාගත්ත ස්ක්‍රිප්ට් එක අදාළව රෙකෝඩ් එකක් කරගන්න ඕනේ. රෙකෝඩ් එක කරලා මේ විදිහට ඔයාලගේ ෆයිල් වලට ගිහිල්ලා ඒ රෙකෝඩ් එක මම මේ විදිහට නිකන් රෙකෝඩ් එකක් කරනවා. මේ විදිහට ඔයාලා රෙකෝඩ් කරපු ඔයාලගේ ස්ක්‍රිප්ට් එක මේ විදිහට ඇඩ් කරගන්න ඕනේ. අප්ලෝඩ් කරන් ඉල්ල ඔයාලට පේන ඇති දැන් මෙතන බිංදුවයි මෙතනින් පටන් ගන්න. මෙතන තප්පර 10යි මෙතන තප්පර 20යි. ඒ කියන්නේ තප්පර 10න් 10ට තමයි තියෙන්නේ. මෙහෙම තිබ්බොත් ඔයාලට එඩිට් කරගන්න අමාරු වෙනවා. ඒ නිසා ඔයාලා මේ විදිහට ඇඟිලි දෙකෙන් මෙන්න මේ විදිහට දෙපැත්තට කරන්න. ඒතකොට වෙනද ඔයාලා තප්පර ඔන්න දැන් පේනද ඔයාලට බිංදුවයි තප්පර 1යි 2යි 3යි 4යි මේ විදිහට තමයි යන්නේ. ඉතින් මේ විදිහට ඔයාලා හදා ගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ වොයිස් එකට අදාළව වීඩියෝ පොඩි ක්ලිප් ඒ කියන්නේ වීඩියෝ කපලා හදන්න ඕනේ. කියන්නේ වීඩියෝ කෑලි තනින් කපලා සාමාන්‍යයෙන් තප්පර 3ට අඩුවෙන් කෑලි තමයි අපි දාන්න ඕනේ. නැත්තම් කොපිරයිට් වදින්න ඉඩ වැඩි වෙනවා. ඉඩකඩ වැඩි. ඒත් එක්කම තව කොපිරයිට් වදින ලොකුම දේ ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලා දැන් වීඩියෝ එකක් දාද්දී දැන් ඔයාලා ෆිල්ම් රිවිව් එකක් කරලා දාද්දී ඔයාලා ෆිල්ම් එකේ සවුන්ඩ් එක මියුට් කරලා දාන්න. ඒ කියන්නේ ෆිල්ම් එකේ සවුන්ඩ් එක සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න මේ විදිහට. ඒත් එක්කම තව කොපිරයිට් වදින්න පුළුවන් ක්‍රමයක් තමයි දැන් ඔයාලා හිතන්නකෝ මේකේ මෙන්න මේ කොටසේ මේ හරිය ඉඳන් මෙතෙන්ට ලේ ගෑවිච්ච කොටසක් තියෙනවා කියලා. ඉතින් ලේ ගෑවිච්ච කොටස් දැන් ඔයා හැමම ෆිල්ම් එක රිවිව් කරලා ඒ ලේ ගෑවිච්ච කොටස් එහෙමම දැම්මොත් කොපිරයිට් වදින්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් ඔයාලා කරන්න ඕනේ දැන් අපි හිතමු මෙන්න මේ කැල්ල අතර ලේ ගෑවිච්ච කැල්ලක් තියෙනවා. ඔයාලට ඒක රිවිව් කරන්න දාන්නත් ඕනේ. වීඩියෝ එක එඩිට් කරන්න දාන්නත් ඕනේ. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට මේකට ටච් කරගන්න. ටච් කරලා මෙතන ස්ප්ලිට් කියන එකෙන් මේ කැල්ල මෙන්න මේ විදිහට වෙන් කරගන්න. මතක තියාගන්න තප්පර 3ට අඩු කැලි විතරයි දාන්න ඕනේ. ඉතින් මේ කැල්ල වෙන් කරගෙන මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඉතින් මෙන්න මේ කැල්ලේ ලේ ගෑවිච්ච කැල්ලක් තියෙනවා කියලා හිතන්නකෝ. ඉතින් අපි ඒක පොඩි එඩිට් එකක් දාලා මෙන්න මේ විදිහට දැන් මෙතන ලේ ගෑවිච්ච කැල්ලක් තියෙනවා. ඉතින් අපි මේකේ කලර් එක පොඩ්ඩක් මෙන්න මේ විදිහට අඩු කරන්න. ඒක අලු පාට වගේ කරන්න ඕනේ. ඉතින් ඔයාලට ඒතකොට පේනවා නිකන් රතු පාට ලේ වගේ පේන්නේ නැතුව යනවා. ඒ කියන්නේ අලු පාට වගේ පේනවා. අන්න ඒ විදිහට කරලා ලේ ගෑවිච්ච කොටස් අන්න ඒ විදිහට ඔයාලා අප්ලෝඩ් කරන්න ඕන නම් එන්න ඒ විදිහට කරලා අප්ලෝඩ් කරන්න. ඒත් එක්කම දැන් ඔයාලා මේ විදිහට යටි වොයිස් එක ඇඩ් කරන් තියෙන. එන්න ඒක අහන ගමන් ඒකට අදාළ කැලි කප ඒ ටික එඩිට් කරන්න පටන් ගන්න. ඉතින් දැන් ඔයාලා දැන් මෙන්න මේ කැලල වීඩියෝ එක එඩිට් කරන්න ගන්නවා කියලා හිතමුකෝ. ඉතින් තප්පර 3ට අඩුවෙන් ගන්න ඕනේ. දැන් මෙතන තප්පරයයි. දැන් මෙන්න මේ කැලල මම මෙතනින් කට් කර ගන්නවා. කට් කරගෙන මෙන්න මේ කැලල තමයි දැන් මම වීඩියෝ එකට ගන්නෙ. ඉතින් ඔයාලා මේකේ ස්පීඩ් එක අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ස්පීඩ් එකනේ තියෙන මේ විදිහට. මේක ස්පීඩ් එක ස්ලෝ කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ගිහිල්ලා සාමාන්‍යයෙන් දැන් මෙතන තප්පර 1.5ක් තියෙනවා මේ කැලල. ඉතින් ඔයාලා තප්පර 3කට වගේ වෙන්න හදා ගන්න ඕනේ. මේ විදිහට ස්පීඩ් එක අඩු කරගන්න. දැන් ඔයාලා පේනවාද මෙතන තප්පර 3යි පේන්නේ. දැන් තප්පර 1.5 තප්පර 3කට ගත්තා. ඒ කියන්නේ අපි වීඩියෝ එක ස්ලෝ මෝෂන් කරා. අන්න ඒ විදිහට
තප්පර 1 2 වගේ කෑලි අරන් තප්පර 3ක වෙන්න ස්ලෝ මෝෂන් කරලා හදා ගන්න ඕනේ. අප්ලෝඩ් කරන හැම වීඩියෝ ක්ලිප් එකක්ම අන්න ඒ විදිහට තප්පර 3කට අඩුවෙන් කට් කරගෙන තප්පර 3ක් වගේ වෙන්න ස්ලෝ මෝෂන් කරලා හදා ගන්න. මෙන්න මේ විදිහට ස්ලෝ මෝෂන් කරලා හදා ගන්න ඕනේ. මේ සම්පූර්ණ ෆිල්ම් එකම අප්ලෝඩ් කරපුවම ඔයාලා පොඩි ෆිල්ටර් එකක් එහෙම ඇඩ් කරගන්න. එතකොට කොපිරයිට් වදින එක අඩු වෙනවා. ඉතින් මම මේ කියපු දේ අනිවාර්යෙන් කරන්න ඔයාලා තප්පර 3ට අඩුවෙන් කෑලි කට් කරලා ඒක ස්ලෝ මෝෂන් කරලා තමයි අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් ඒත් එකම තව කියන්න ඕනේ දැන් මම මේ කැලේනේ මේ විදිහට එඩිට් කරේ. දැන් ඔයාලා මේ වීඩියෝ එක එඩිට් කරනවා මෙතනින්. දැන් මේ වීඩියෝ කට් කරලා. හරි දැන් ඔයාලා ඊට පස්සේ මෙන්න මේක වීඩියෝ එක එඩිට් කරන්න ගන්න එපා. එක දිගටම ගන්න එපා. ඒතකොට කොපිරයිට් වදින්න පුළුවන්. ඒ කැලේ එතනින් ඩිලීට් කරගන්න. ඩිලීට් කරලා ඊට පස්සේ වොයිස් එකට අදාළව මෙන්න මේ කොටසක් ෆිල්ම් එකේ මැදින් ඔන්න ඔය වගේ අදාළ කොටසක් ඔන්න ඔය චූඩියට කට් කරගෙන අර විදිහට මේක ස්ලෝ මෝෂන් කරගන්න. දැන් මෙතන තප්පරයක්වත් නැහැ මේ කෑල්ල. මම මේක තප්පර 3කට වගේ හදා ගන්නවා. නැත්තම් තප්පර 2කට අඩු වුණත් කමක් නැහැ. ඔන්න වගේ තප්පර 2.0 කෑල්ලකට හදාගත්තා. ඉතින් දැන් මෙන්න මේ මැද කොටස් වැඩක් නැහැ. මෙන්න මේ කොටස් අයින් කරලා ඩිලීට් කරලා දාන්න. මෙන්න මේ විදිහට ඔයාලට ඕන කරන කෑලි මෙන්න මේ විදිහට ස්ලෝ මෝෂන් කරලා හදා ගන්න. ලේ ගෑවිච්ච කෑලි තියෙනවා නම් මෙන්න මේ විදිහට කලර් එක පොඩ්ඩක් අඩු කරගන්න. ඒත් එක්කම ෆිල්ම් රිවිව් එක කරලා ඉවරලා මේ සම්පූර්ණ වීඩියෝ ක්ලිප් එකටම පොඩි ෆිල්ටර් එකක් කියනවා දාලා අන්න ඒ විදිහට කරන්න. ඉතින් මෙන්න මේ විදිහට මොබයිල් ෆෝන් එකෙන් ඔයාලා ෆිල්ම් රිවිව් channel එකක් පටන් ගන්න ඉන්නවා නම් මෙන්න මේ විදිහට හරියටම කරගන්න. ඉස්සෙල්ලාම ස්ක්‍රිප්ට් එක ලියා ගන්න. ඊට පස්සේ ඒකට අදාළව වොයිස් එක රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ වොයිස් එක රෙකෝඩ් කරගෙන ඒකට අදාළව තමයි අපි එඩිට් එක කරන්න පටන් ගන්නෙ. අන්න ඒ විදිහට මම මේ කියලා දුන්න එඩිට් එක කරද්දි කියලා දුන්න මෙන්න මේ කරුණු ටිකත් ගැන සැලකිලිමත් වෙන්න. මේ ටික හරියටම ඔයාලා කරොත් කොපිරයිට් වදින්න නැතුව ෆිල්ම් එකක් රිවිව් කරගන්න පුළුවන්. සාමාන්‍ය විනාඩි 10ක් 20ක් ඔන්න ඔය වගේ කාලයක් ඇතුළත ඉවර වෙනවා හොඳයි. ඉතින් විනාඩි 45ක් පැයක් ඔය වගේ තියෙන රිවිව් මම දැකලා තියෙනවා. ඉතින් ගොඩක්ම හොඳයි. විනාඩි 10ක් 15ක් 20ක් ඔන්න ඔය වගේ ඇතුළත කරන රිවිව්. මෙන්න මේ වගේ එක වගේ තැනින් අර මම කියලා දුන්න විදිහට කට් කර ගන්න එපා. ඒ ටික එක තැනකින් කපලා ඒ ටික පොඩ්ඩක් ඇරලා ආයෙ තැනකින් කට් කරලා ගල්ලා අන්න ඒ විදිහට වීඩියෝ එක හදා ගන්න. හරි එහෙනම් හැමෝටම වැදගත් වුණා කියලා හිතනවා. එහෙනම් හැමෝටම ෂෙයා කරලා ලයික් පාරකුත් දාන්න, සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්න. එහෙනම් හැමෝටම ජය වේවා.